minasan konbanwa. කොහොමද ඔයාලගේ ටීම් 10 එක ගැන ඔයාලා හිතන්නේ? දැන් මම හිතන්නේ මෙතනින් මූණවල් ගත්තොත් මූණවල් දෙකක් විතර 194 එකක් ඉන්නවා 185 එකක් ඉන්නවා. අනිත් හැමදෙනාම පාස් වෙලා මම හිතන්නේ චානෑ මනෝජ් ඇත්තටම ඉතින් හොඳ ළමෙක්. මොකද එකපාරම ඇවිල්ලා පළවෙනි පාරේම මේ මාස දෙකයි වගේ හොඩි ඉඳලාම ඇවිල්ලා. මේ පාරට මේ තව මාස එකමාරක ලියන්න තියෙන දෙවෙනි පොත ඒදි ලිව්වා. හරිද? කසු නිසන් තින්නවනේ අවුට් වෙලා. හරි. අනිත් ළමයිගේ කොහොමද පේසලාගේ ලකුණු කීයද? පේසලා ඇහෙන්නේ නැහැ. 200යි. හරි. නවින් දිසා 200යි. හරිද? ඇති අන්තම් උඩින් ගියා. හරි. සුචිකලා 233යි. 233යි. හෂිනි 200යි නේ. උත්පලා 220යි සෙන්සර්. 220යි. සමාධි 218යි සෙන්සර්. 218යි. දුලාර 200යි. ශාලිකාගේ ශුලක්ෂි 230යි. 230යි. සෞම්‍යා රත්නායක ක්ලාස් එකේ එක්සෑම් එක ලිව්වද? කීයද ලකුණු? 36 ඈ 206 කියලාද කියන්නේ? මට කිව්වද ඔයා? මම මොන හරි ගෲප් එකට දාලා තිබ්බද ඇඩ් කරලා? එහෙමද? එහෙනම් හොඳයි. නමින් දන්නවට උනාටම ඒ කවුද කියලා මතක නැහැ නේ. කැම් ඔන් කරන්නේ නැහැ. ඔෆ් කරන් ඉඳලා තියෙන නදීෂා. නදීෂා කීයද? 230යි. ශාලිනි ශාලිනි 230යි සෙන්සර්. ඔය ඇම්බරි ඉඳලා යන්තම් 230ක් දාලා තිනවා. හරි. මිතු නිසා 218යි සෙන්සර්. 218යි. හිරු නිසා 242යි 242යි. වැඩිම ලකුණුනේ. හරි. උත්පලාගේ 220යි සෙන්සර්. තරංගනීගේ 194යි. මේ තරංගනී කැම් එක ඕෆ් කරා පටස් ගාලා. ඉතින් එහෙම තමයි මේ පළවෙනි එකපාරක් හරි පේල් වෙනවා. ඉතින් ඒ පේල් වෙලා ඊට පස්සේ අපි ඊළඟ පාර කෝ කැම් එක මොකද ඕෆ් කරා? තරංගනී. ශානි මට පේන්නේ නැහැ. ශානි කොහමද? ශානිගේ 180යි සෙන්සර්. 180යි ශානි. තරංගනී 194යි. චමත් ප්‍රසන්න. චමත් 235යි. චමත් ඔයා මට දැන් 235යි නේ. හරි. සාරාගේ 100 කීයද ලකුණු? සාරා එහෙම ලැජ්ජා වෙන්න එපා කතා කරන්න. සාරා මනෝජ් 174යි. සාරාගේ 184යි මට මතක විදිහට. හරි. සෙනෙන් මදුක කීයද? 214යි. 214යි. එතකොට මනෝජ් 104 සෙනෙන් මදුක කසුනි කොහමද? එක ළමයි පටස් ගාලා ගියා කවුද? 188යි. 188. නිසංසලායි කොහමද ලකුණු? ඇහෙන්නේ නැහැ. නිසංසලා 184 වාගේ යාළුවෙක් හිටියා නේද? තව යාළුවෙක් කවුරු හරි. මට මතක විදියට. නංගි කවුමනිගේ ලකුණු අඩු වුණානේ. හරි. එතකොට මෙතන මං හිතන්නේ ළමයි 6ක් හෝ 6 දෙනෙක් විතර අඩුයි. හරිද? 22යි. තව ඉන්න 6ක් හෝ 7ක් අඩුයි. හොඳම රිසල්ට් එක තියෙන කාගේද? හිරුණගේ ක්ලැප් එකක් දෙමු. හිරු නිසා පොඩි ක්ලැප් එකක් දාන්න. හරි. ඉස්සරහට අනාගතේ ඔය හැමෝගෙම අනාගතේ හොඳ ජපානයට ගිහිල්ලා හොඳ ජීවිතයක් ගත කරන්න මේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම. මෙතනට ආව අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. ක්ලාස් එක්සෑම් එක පාස් වෙලා මොනද අර හැම දිනාටම දැන් අද මම මීටින් එකක් තිබ්බේ
ඉස්සරහට මොනවද ඔයාලට කරන්න කියන බලාපොරොත්තුවත් එක්ක කතා කරන්නේ. ඒකත් එක්ක අපි කතා කරමු ඉස්සරහට මේ හරි එහෙනම් හැමෝටම ඔයාසු මිනසයි යාමත මම මේ කතා කරන්න තව ටිකක් ඉස්සරහට මේ හරි කොහොමද